ඔයාලා දැන් චේන් එක ගොතා ගන්න දන්න නිසා මම චේන් එක ගොතා ගත්තා. ඊට පස්සේ මම අවසාන තැනට මේ විදිහට ඇඟිල්ල තියාගෙන ඇඟිලි දෙකෙන් මෙන්න මේ විදිහට අල්ලගෙන ඊට පස්සේ මම චේන් දෙකක් උඩට ගොතනවා. ඊට පස්සේ අපි මේ විදිහට මේ කට්ට කරකවලා අන්න එහෙම එකපාරක් අපි දැන් ඩබල් ක්‍රොචේ එකනේ කරන්නේ. කට්ට කරකවලා මෙන්න මේ විදිහට අර අවසාන ඇඟිල්ල තියාගත්තේ සිදුර ළඟින් දාගන්න. දැන් ඔයාලට පේනව නේද? ත්‍රෙඩ් 3ක් එනවා මේ විදිහට. ඒකෙන් මම දෙකක් ස්කිප් කරනවා. ඊළඟ එකත් ඒ විදිහටම මම ස්කිප් කරනවා. ඒ විදිහට තමයි අපි ඩබල් ක්‍රොචේ එකක් ගොතා ගන්නෙ. ඔන්න මම තව එකක් ඔයාලට කරලා පෙන්නනවා. මෙන්න මේ විදිහට ඒ සිදුරු ටික හරියටම අඳුනගෙන දාගන්න නැත්තම් මේ ඔයාලට වැරදුනොත් ඔයාලා කරන නිර්මාණය කරන්න අමාරුයි. ඒක නිසා අපි ඒ සිදුරු ටික හරියටම බලමු. දැන් ත්‍රෙඩ් 3ක් ආවා, දෙකක් මම පැන්නුවා, ඊළඟ දෙකත් පැන්න ගත්තා. අපි තව එකක් බලමු. මේ විදිහට අවසානයේ දක්වා ඔයාලා පුරව ගන්න. ඩබල් ක්‍රොචේ එකෙන් පුරව ගන්න. මෙන්න මේ විදිහට තමයි අපේ ඩබල් ක්‍රොචේ එක එන්නේ.